itu malaki film එකේ චිත්‍රවාහිනිය කියලා ඉතින් වාසනාස්සේ වදන්න බෑ. සිනමාවේ සොලක්ෂණ වාදනය ඉතලකේ ඒකම අවශ්‍ය පතිරාජයන් අතින් ලියලා දීපු එකේ තියෙනවා ඇත්ත වශයෙන්ම මේකට නමක් ඕනේ නැහැයි කියලා. සමහර මූර්ති තියෙනවා චිත්‍ර විශේෂයෙන් විශාල කවි ලියවිලා තියෙනවා. ඒ කියන්නේ මාතෘකාවක් නැති. ඒ වගේ සඳහන් කරන්න පුළුවන් චිත්‍රපටියක්ලු මේක. 1975 අවුරුද්ද. ඒ කාලේ තිබිච්ච තරුණයින්ගේ ප්‍රශ්න අහස්ගව්වෙන් පතිරාජයන් එලි දැක්කුවා. ඒල්ලෝ සිල්වා ඩේලි නිවුස් පුවත්පතට ලියපු ඒ කියන්නේ ਵਿਚාරයක සඳහන් කරලා තියෙනවා මේක අසංවිධිත චිත්‍රපටියක් කියලා අහස්ගව්ව. ඊට අවුරුදු 40කට පස්සේ මාලකගේ චිත්‍රපටිය දැකලා පතිරාජගේ ලියවිල්ලෙම තියෙනවා ඒ අසංවිධිත බවම තමයි මේකේ තියෙන නූතනවාදී බව කියන්නේ. අද වෙනකොට ඒ තරුණයන්ගේ ප්‍රශ්න ඉතාම උඩු දුවලා ඒ වගේ තරුණයෙක්ගේ ඉරණම ඒ කියන්නේ කොහොමද ඔහුට මේ අද සමාජයේ සලකන්නේ